සීතල උදුවක් වාසේ ජේසු උතුමාණන්ගේ උපත සිහි කරමින් ලෝකවාසී සියලු කිතුණු බැතිමතුන් සමරන මේ නත්තලේ සතුට සාමදානයේ පිරි නිරෝගිමත් නත්තලක් වේවායි ප්‍රාර්ථනා කරමින් අපි අපේ මාතෘකාව මොකක්ද කියලා බලමු දැන්. වර්තමානයේ මිනිසාට නැතුවම බැරි තාක්ෂණික සංකල්පයක් හඳුන්වා දුන් අපූර්ව ජීවියෙක් ගැන අද අපි කතා කරමු. වැඩි කතාවක් නැතුව අපි අද බලමු කවුද මේ අපූර්ව සත්වයා කියලා. ස්වභාව ධර්මයේ ඉතා අපූර්ව නිර්මාණයක් වන වවුලා තාක්ෂණික ලෝකයේ උඩු යටිකුරු කිරීමට සමත් නිර්මාණයක් හඳුන්වා දුන් සත්වයෙකි. කිරිබී වැඩෙන ශීරපායි සත්වයෙකු වන වවුලා දහවල් කාලයේදී පෙනීම හරිහැටි නැතත් ඉතා නිවැරදිව තමන්ගේ ගමනාන්තය දක්වා ගමන් කරන අපූර්ව මිනිසාට ශ්‍රවණය කළ හැකි පරාසය හර්ට්ස් 20ත් 20000ත් අතර වේ. මෙම පරාසයෙන් එහා ශබ්ද අපට ශ්‍රවණය කළ නොහැක. ස්වභාව ධර්මයේ අපූර්ව නිර්මාණයක් වන වවුලාගෙන් මිනිසාට කොපමණ නම් පාඩම් නැද්ද? මිනිසා ස්වභාව ධර්මයෙන් කළ නොහැකි බොහෝ දේ තාර්කික බුද්ධිය මෙහෙයවා නිර්මාණය කරගත්තේය. වර්තමානයේ රටවල් රැසක ජනප්‍රිය වෙමින් පැමිණෙන රියදුරන් රහිත වාහනවල වැදගත්ම අංගයක් වන අල්ට්‍රාසොනික් සෙන්සර් එක ගැන අද අපි කතා කරමු. වවුලා රාත්‍රියේදී කෑම සොයා සැරිසරන නිසාචර ජීවියෙකි. දහවල් කාලයේදී හරියට ඇස් නොපෙනෙන වවුලා නිවැරදිව තමන්ගේ ගමනාන්තය වෙත යන්නේ කෙසේද? දහවල් කාලයේදී අවම පෙනීමත් සහිත මෙම ජීවියා තමන්ගේ අති දෙවැනි තරංග යොදාගෙන තමන්ගේ මාර්ගයේ ඇති බාධක හඳුනා ගනී. තමන්ගේ ගමන් මාර්ගයේ ඉදිරියට අති දෙවැනි තරංග මුදාහරින වවුලා යම් වස්තුවක වැදී එම තරංගය නැවත තමන් වෙත එන කාලය අනුව යම් බාධකයක් පවතින දුර නිශ්චිත ලෙසම හඳුනා ගනී. මෙලෙස ඉතා සුපරීක්ෂාකාරව බාධක මගහරවාගෙන දහවල් කාලයේදී වවුලා පියාසර කරයි. අද වන විට ඉතාම ජනප්‍රිය මෙන්න බොහෝමයක් ඉලෙක්ට්‍රොනික උපාංගවල භාවිතා වන අල්ට්‍රාසොනික් සෙන්සර් එක වවුලාගේ මිනිසාට ලැබුණු හරි අපූර්ව දායාදයකි. මිනිසා සැබවින්ම අවම සම්පත් සතුවද බුද්ධියෙන් ලොව ජයගෙන ඇති බවට තවත් එක් ප්‍රබල සාක්ෂියකි මෙය. දැනුම හා නව තාක්ෂණයෙන් පිරුණු ලෝකය වටා යන ගමනේ තවත් අපූර්ව සොයා ගැනීමක් මෙසේ හඳුන්වා දෙමින් අදට අපි සමුගන්නා අතර නැවත හමුවීමේ බලාපොරොත්තුවෙන් ඔබ සැමට තෙරුවන් සරණයි. රැඳෙන්න BTech YouTube channel එකත් එක්ක. ඉතින් මේ වීඩියෝ එක ඔබට වැදගත් වුණා නම් like එකක් comment එකක් මගින් ඔබේ අදහස් අපිට කියන්න. මෙවැනි දැනුමින් පිරි වීඩියෝ රැසක් නරඹන්න අපේ BTech channel එක subscribe කර notification bell එක click කරන්න. ඔබේ යාළුවන් අතර share කරලා මේ දැනුම ඔවුන් අතරත් බෙදා හදා ගන්නට අමතක කරන්න එපා. තවත් දවසක මේ වගේ වටිනා කියන දැනුම පිරි වීඩියෝ එකකින් ඔබ හමුවීමේ බලාපොරොත්තුවෙන් අදට අපි සමුගන්නවා. එතෙක් රැඳිලා ඉන්න අපේ BTech channel එකත් එක්ක. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. ඔබට සුබ දවසක්.